ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා එක වගේම කපටි මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැහුණා. ඉතින් දෙන්න ආගිය තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා කියනවා යාළුවේ අපි දෙන්න එකතු වෙලා වෙළඳාමක්වත් කරමුද? ඒකනම් හොඳයි. වත්ති පිටියේ තියෙන දෙයක් එකතු කරගෙන නගරෙට ගිහිල්ලා විකුණමු. රයිගමයා කිව්වා. ඔන්න දැන් දෙන්නම වෙළඳාම යන්න තීරණය කරගත්තා. එහෙනම් හෙට හවස් වෙනකොට මෙතනදිම හම්බ වෙමු. රෑ අම්බලමක ඉදලා පාන්දරම නගරයට යමු. කියලා දෙන්න ගෙවල් වලට යන්න පිටත් වුණා. ගෙදර ගියපු ගම්පලයා වත්ත පහලට ගිහින් වත්ත පහල තිබුණ ගම්මිරිස් වැල්වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝනියක් පිරෙන්න කොළ කඩාගෙන ගෝනියේ කට හුඳරට බැඳලා ගෙදරින් ගෙනත් තිබ්බා. මේ අතරේ රයිගමයත් ගමේ ගොඩේ ඇවිදලා කිතුල්ලට ඇහිඳා. ගෝනියක් පිරෙන්න කිතුල්ලට ඇහිදගෙන ගෙදරගෙන ආවා. දැන් දෙන්නම නගරයට යන්න ලෑස්ති. ඔන්න හවස් වෙනකොට රයිගමයයි ගම්පලයයි ගෙවල් වලින් පිටත් වුණා නගරයට යන්න. දෙන්න කතා වුණ විදිහටම කලින් දවසේ මුණ ගැහුණ තැනදී හම්බ වුණා. යාළුවේ මොනවද මේ බරටම උස්සගෙන? රයිගමයා ඇහුවා. මම මේ බුලට් ටිකක් අරගෙන ආවා විකුණා ගන්න. මේවා හොද බුලත්. ගම්පලයා කිව්වා. මමත් මේ පුවක් විකුණන්න කියලා ආවේ. පුවක් දැන් හරි ගණන් හොයාගන්න තමාරුයිනි. හොද ගානකට විකුණා ගන්න පුරුවන්. රයිගමයා කිව්වා. දෙන්නම බරට බරේ අර ගෝනි දෙකත් කරේ තියාගෙන නවතින්න තැනක් හොයාගෙන යනවා. අතරමඟදී දෙන්නට අම්බලමක් හම්බ වුණා. දෙන්නම අම්බලමට වෙලා මහන්සිය හින්දා නිදාගත්තා. පහුවද පාන්දරම නෙගිට්ට ගම්පලයා බැලුවා රයිගමයා ඇහැරලද කියලා. රයිගමයා හොදරට නිදි. ගම්පලයා කලුවරේම රයිගමයාගේ ගෝනියත් අරගෙන අම්බලමින් පිටත් වුණා. ටික වෙලාවකින් රයිගමයට ඇහැරුණා. ගම්පලයා නෑ. හැබැයි ගම්පලයාගේ ගෝනිය තියෙනවා. තමන්ගේ ගෝනිය නෑ. ගම්පලයා රෑගටුණා. බුලට් ටික තියලා මගේ කිතුල්ලට ගෝනිය අරගෙන ගිහින්. මගේ වාසනාව කියලා රයිගමයා හරිම සතුටින් අර ගම්පලයාගේ බුලත් ගෝනියත් කරේ තියාගෙන නගරයට ගියා. දැන් හොදේටම එළිය වැටිලා නගරයට ගිය ගම්පලයා කඩේකට ගිහින් හොද පුවක් තියෙනව ගන්නවද කියලා ඇහුවා. කඩේ මුදලාගෙත් හොඳයි බලමු කියලා කිව්වා. ගම්පලයා ගෝනිය ලිහලා පුවක් ටික බිමට හැලුවා. හත් දෙයියනේ කියලා ගම්පලයා ඔළුවේ අත ගහගත්තා. ගෝනිය පිරෙන්න තිබුණේ කිතුල්ලට. රයිගමයාත් බුලට් විකුණන්න හිතාගෙන ගෝනිය ලිහලා බැලුවම තිබුණේ ගම්මිරිස් ගොල ගොඩක්. මම ගම්පලයා රැවටුණා කියලා හිතුවට අන්තිමේදී මමත් රැවටුණානේ කියලා රයිගමේට කියවුණා. අන්තිමේදී දෙන්නටම දෙන්න රවට්ටන්න ගිහින් ඒ දෙන්නම රැවටුණා. ඉතින් මගේ දුවේ පුතේ හොදට හිතේ තියාගන්න ඕනේ කවදාවත්ම කාවවත් රවට්ටන්න නම් යන්න හොඳ නෑ. ඒකෙන් රැවටෙන්නේ Tamanමයි. ඒකෙන් නැති වෙන්නෙත් Tamanගේ හොද ගතිගුණමයි. හොදයි දුවේ පුතේ. අපි ආයෙමත් මේ වගේ අපේ ජීවිතයට වැදගත් කතාවක් අරගෙන ඔබ හමු වෙන්න එන්නම්. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.